අයෝලයිට් කියන්නේ දුර්ලභ වැනි ගලක්. අයෝලයිට් මේ කෝඩියලයිට් කියලා කියන කෝඩියලයිට් කියන්නේ කෝඩිය කියලා මහන්සිය තමයි ඒක හොයලා තියෙන්නේ. එයාගේ නමක් තියෙනවා අයෝලයිට් කියන නම් දෙකක් තියෙනවා ඒ ගලට. සාමාන්‍යයෙන් ඒක නිල් පාටයි හරවනකොට දම් පාටයි. නිල් පාටයි දම් පාටයි. වැඩි බර නෑ ඒක. විසුගුරුත්වය 2.65යි. ඒක ගලේ සාමාන්‍ය දම් පාට ගතිය විතරයිද ඉන්නේ නැත්නම් මේ දම් පාට තමයි එන්නේ. දම් පාට හුළු මේ දම් පාට එක පැත්තක් නිල් පාටයි. ඒක මේ කෝඩිය කියලා මහන්සිය හොයලා තියෙන්නේ. 1813 දී. තනි නූල් ගලුත් තියෙනවා අයෝලයිට් එකේ මේ නූල් 6වත් තියෙනවා. අයෝලයිට් එකේ. වර්ධනාංගය 1.53යි 5.4යි. මැග්නීසියම් ඇලුමිනියම් අයන් සිලිකේට් එක. ඔතොරොම්බික්. සර් ඒකේ සාමාන්‍ය මිල කොහමද යන්නේ සර්? එහෙම ලොකුට යන්නේ නැහැ. ඒ ලස්සන ගලක් කම්මන කාඩ් 10 විතර ගලක් කම්මන ලක්ෂයක් විතර වටේ ඉතින් හොඳට තියෙනවා. කප් නැතුව. ඒක සාමාන්‍යයෙන් මොන වගේ ප්‍රදේශවල සාමාන්‍යයෙන් හමු වෙන්නේ මේ? ඒක ඉතින් මේ රත්නපුරේ තංගලා තියෙනවා. පැල්මඩුලේ. අයෝලයිට් එක දැන් අර කිරින්චි ගල හා සමානම යනවද සර්? නෑ කිරින්චි ගල වගේ යන්නේ නෑ. දැන් අපිට සාමාන්‍යයෙන් දැන් බහුල පතල මොන හරි පතලකින් හමු වුණොත් සර් කොහොමද අඳුනා ගැනීම දැන් අපි ආධුනිකයන්ට කොහොමද? ඒක කියන්නේ අර නිල් පාට හරනකොට දම් පාටයි. ඒක තමයි බලන්න තියෙන්නේ. ඒක බල නෑ වැඩි ගල. නැත්නම් අපිට වර්තනාංගෙම තමයි අඳුනා ගැනීම හැකියාවක් තියෙන්නේ. ඔව් ඩබල් වැටෙනවා නේ ගලේ ඩබල් වැටෙනවා. ඒක ඩබල් වැටෙනවා සර් නේ? ඔව් 5.3යි 5.4යි. ඒ වර්තනාංග දෙක වැටෙන්න ඕනේ වර්තනාංග මානේ. එතකොට අපිට ඒනොත් තමයි හරියට සර් අයෝලයිට් කියලා අපිට කියන්න පුළුවන් සර්. ඔව්. අපේ ඒ කියන්නේ එකක් සර් මේ සාමාන්‍යයෙන් ගොඩක් නිතරම පතලේ හමු වෙන එකද නැත්නම් ඒක රෙයා ස්ටෝන් එකක් සර් නේ? නිතරම හම් වෙන්නේ නැහැ ඉතින්. බදුල්ලේ පැත්තේ හම්බලා දෙනවා බදුල්ලේ. බදුල්ලේ සර් නේ? ඔව්.